ආයුබෝවන් ජීවිතයට තමයි අපි ගොඩක් දුරට දකින්නේ. කරදර ඒවා එන්නේ වැඩි වෙනකොට ඒ ආවාසය ගියාට පස්සේ ආයුබෝවන් මේ උදෑසන ලංකාවාසී ලෝකවාසී හැම ජනතාවකටම සබහා දහමේ පණිවිඩය විශ්ව ශක්තියේ අනුග්‍රහය ඇතුව මේ දේශනා කරන මේ දේශනාව සෑම කෙනෙකුගේම මනසට හදවතට ඇතුල් වෙන්න ඇතුලේ මේ උදෑසන මා කරන ප්‍රාර්ථනාව සියලුම දෙනාට යථාර්ථයක් බවට පත් වේවා. අද උදෑසන මා කතා කරන්න අදහස් කරන්නේ විශ්ව ශක්තිය තුල විශ්ව බලය තුල මනුෂ්‍යයාගේ ජීවිතයට කෙතරම් දුරට බලපෑමක් ඇති වෙනවද බලපෑමක් තිබෙනවද කියන එක. ඉතින් අද උදෑසන මේ පණිවිඩය සැබවින්ම මා විසින් නිර්මාණය කරන නිර්මාණයක් නොව මේක විශ්ව ශක්තිය මගින් ලෝකවාසී සිරුම ජනතාව වෙත මඟ පෙන්වීමක් කරන මඟ පෙන්වීමක්. ඒ නිසා සෑම කෙනෙකුම අවධානයෙන් යුතුව මේ දේශනාවට සවන් දෙන්න කියලා මා මේ උදෑසන හැම කෙනෙකුටම ආයාචනා කරනවා. මෙය බුද්ධිය විමසුමට සත්‍ය සටහනක් ලෙස ඔබට මෙය වැදගත් වේ. මා උදෑසන ප්‍රකාශ කරන්න අදහස් කරන්නේ මනුෂ්‍යයාගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේ සම්බන්ධව. මනුෂ්‍යයාට නැතිම දේ සම්බන්ධව. මනුෂ්‍යෙක් වෙලා මේ පොළවේ ජීවත් වෙනකොට අත්‍යවශ්‍යම දේ තමයි සැනසීම. ඉතින් මේ සැනසීම අපට අපි නොදැනුවත්ම අපේ ජීවිතවලින් අහිමි වෙලා තියෙනවා. ඒ මක් නිසාද ජීවිතේ ජීවත් වෙන්න අපි හරි අවබෝධයකින් යුතුව ඒක සැලසුම් කරලා නැති නිසා. ගොඩක් දුරට මිනිස්සු සැනසීම කියන එක හොයන්න පුරුදු වෙන්නේ ගොඩක් දුරට සැනසීම අහිමි වුණාම. ඉතින් මේ සැනසීම අහිමි වුණාම තමයි ගොඩක් අය මේ සැනසීම පසුපස හඹායන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් සැනසීම කෙනෙකුට අහිමි වුණේ ඇයි? අහිමි වෙන්නේ ඇයි? මේ සැනසීම රඳව ගන්න නොතේරෙන්නේ ඇයි? ඒකට මම උදාහරණයක් ලෙස මෙන්න මේ ආකාරයෙන් මම ඒකට උත්තර කීපයක් සකස් කරලා තියෙනවා. අපේ ජීවිතයේ ගොඩක්ම තැන් ගොඩක්ම දේවල් සම්බන්ධව අපිට ප්‍රැක්ටිස් එකක් නැහැ. ප්‍රැක්ටිස් එකක් නැහැ කියන්නේ ඕනම ජීවිතයේ අපේ සාමාන්‍ය ජීවිතය දිහා බලනකොට අපට ප්‍රැක්ටිස් එකක් නැතුව අපිට හුරුවක් නැතුව අපි ගොඩක් දේවල් කරන්න ගියාම ඒකේ අසාර්ථක භාවය තමයි අපි ගොඩක් දුරට දකින්නේ. අපිට හිතලා බලන්න අපි තරගයකට යනවා නම් අපි මොකක් හෝ දෙයක් නිර්මාණය කරන්න යනවා නම් අපි ඒ සම්බන්ධව ස්ටඩි එකක් කරනවා. අපි ඒ ගැන යම්කිසි පෙරහුරුවක අපි යෙදිලා අපි ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් අපේ ජීවිතයේ ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන ඒ කාල පරිච්ඡේදය තුළ හැම දෙයක්ම අපි ප්‍රැක්ටිස් කරලා පුහුණු වෙලා අපි මේ දේවල් කරන්න පුහුණු වෙලා තියෙනවා. ඉතින් අපේ ජීවිතයේ අත්‍යවශ්‍යම තැන මොකද්ද? අපේ ජීවිතයේ සමාදානය සැනසීම ඇති කරගන්න ඕන සම්දිස්ථානය. අපි ඒක ගැන කිසිම ප්‍රැක්ටිස් එකක් නැහැ. අපිට ඒක ගැන කිසිම අවබෝධයක්වත් නැහැ. අපි ඒක ගැන තැකීමකුත් නැහැ. අපිට ඒක වැඩකුත් නැහැ වගේ. ඉතින් ඒක නිසා ජීවිතය අපි පුහුණු වෙන්න ඕන. අපේ ජීවිතය ඉදිරියට ගෙන යන මේ අවස්ථාවේදී ජීවිතය ඉදිරියට මුහුණ දෙන්න තියෙන අභියෝග ටික මොනවද? දැන් ගොඩක් දුරට මම මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 20ක අවුරුදු 18ක තරුණයන්ට තමයි මම ප්‍රධාන වශයෙන් මේ කතා කරන්නේ. හැබැයි වැඩිහිටිය අයටත් මේක ආදේශ කරගන්න පුළුවන් තැන් තියෙනවා. ඒ අයටත් මේක ඇතුළේ පණිවිඩයක් තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම
මේක මේ උදෑසන මම ප්‍රකාශ කරන්න අදහස් කරන්නේ අවුරුදු 18 20 22 වගේ තරුණ තරුණියන්ට. එතකොට ඒක එහෙම වෙන්නේ ඇයි කියලා මම ආදර්ශයක් විදිහට පෙන්ලා දෙන්නම්. විශේෂයෙන්ම අවුරුදු 18 20 22 කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය බැඳීම් වලට වගකීම් වලට ඒ දේවල් වලට සාමාන්‍යයෙන් මුහුණ දීලා නැහැ. වගකීම් වලට මුහුණ දීලා නැහැ. එතකොට ජීවිතේ යථාර්ථයට මුහුණ දෙන්න සූදානම් වෙන කට්ටියක්. ජීවිතේ අනාගතයට මුහුණ දෙන්න කට්ටියක්. ඉතින් මේ කට්ටිය දැන් ජීවිතේ පටන් ගන්න යනකොට අවුරුදු 20න් පටන් ගත්තොත් කෙනෙකුගේ ජීවිතේ අවුරුදු සාමාන්‍ය කෙනෙක් අවුරුදු 70ක් විතර වගේ සාමාන්‍යයෙන් ආයු වැළඳ ගත්තත් නමුත් වැල්යු එකක් තියෙන කාලය තමයි සාමාන්‍ය ඕන කෙනෙක්ගේ අවුරුදු 70. 70 කියන්නේ සාමාන්‍යයෙන් කන් ඇහෙන, ඇස් පේන, හැමරලි වැඩි නැති සාමාන්‍යයෙන් දෑති දෙපය 6-7 තියෙන කාලය තමයි අවුරුදු 70. අවුරුදු 70ට වැඩි මිනිස්සු ජීවත් වෙනවා. නමුත් මේ මිනිස්සු සාමාන්‍යයෙන් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. ඒ වගේ නොයෙකුත් අතුරු ආබාධත් එක තමයි ජීවත් වෙන්නේ. නමුත් අවුරුදු 70 කියන එක තමයි සාමාන්‍ය මිනිහෙකුගේ වැල්යු එකක් තියෙන කාලය. මේ වැල්යු එක තියෙන කාලයේදී අපි ඒ කාල පරිච්ඡේදය බැලුවොත් එහෙම අවුරුදු 70ක් වුණොත් එහෙම අවුරුද්දකට දින 365ක් තියෙනවා. අවුරුදු 365ක් තිබුණාම අවුරුදු 365ක් වුණාම 365 වැඩි කිරීමේ 70යි කියන්නේ දවස් 25550යි. දවස් 25550න් අපි දවස් 12775ක් නිදිලා තියෙනවා. එතකොට 12775 තමයි අපිට ඇස් අරගෙන ඉන්න තියෙන්නේ. එතකොට ඒ 12775න් අපිට ළමා කාලයට, ඉස්කෝලේ ගිය කාලයට අවුරුදු 18යි කියන මේ කාල පරිච්ඡේදය තුල දක්වාම දවස් 7775ක් අඩු කරන්න තියෙනවා. එතකොට අපිට ඉතුරුලා තියෙන්නේ දවස් 9000 ගණන් තමයි අවුරුදු 20 ඉඳලා අවුරුදු 50 දක්වා යන ඒ කාලය තුලට. එතකොට මේ අවුරුදු 20 සිට අවුරුදු 50 දක්වා මේ කාලය තුලදී Tamanට ජීවිතේටවත් මග හරින්න බැරි, අතපසු කරන්න බැරි මොනම හේතුවක් නිසාවත් ඒ සම්බන්ධ හිතන්න බැරි, හිතන්න නැතුව යන පුළුවන් ගමනක් මේක. අනිවාර්යයෙන්ම මේ ගැන සිතිය යුතුයි. මොකද අවුරුදු 20 කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 50ට ඇතුල් වෙන දොරටුව. ඕක තමයි ඕනම තරුණ තරුණියකගේ හැරවුම් ලක්ෂයක් ඇති කරගන්න පුළුවන් තැන. ඒ කියන්නේ ඔතනදී ගන්න තීන්දුව සහ තීරණය තමයි අවුරුදු 50 දක්වා තමන් ගෙනියන්නේ. මොකද මේ සැනසීම අහිමි වෙන පළවෙනි තැනක් තමයි මේ අවුරුදු 20 දී ගන්න තීන්දුව හා තීරණය. එතකොට මේ අවුරුදු 20 දී අපි අවුරුදු 50ක් ජීවත් වෙන තියෙන මේ කාල පරිච්ඡේදය තුළ අපි ඒ අවුරුදු 50 ජීවත් වෙන කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව තමයි අපි ඒකට ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වෙනකොට මේකෙදී අපි මේ ගමනක් ඉදිරියට යන්න තියෙනකොට ඒ ගමන ගැන අපි ස්ටඩි කරනවා. විශේෂයෙන්ම අපි මේ ගමන අවබෝධ කරගන්නවා. මේ අවුරුදු 50 ඇතුල් වෙනකොට අපි ඒක හරියාකාරව තේරුම් අරගන්න නැතුව අපි මේ ගමන ඉදිරියට ගියොත් එහෙම අපේ ජීවිතේට අහිමි වෙන්නේ සැනසීම. ඉතින් මේ සැනසීම අහිමි වුණාට පසුව ප්‍රශ්න කරදර එතනින් ගියාම නොයෙකුත් ආකාරයේ ගැටලු පීඩා එක ඉදිරියට යනමුත් එහෙම මේ සැනසීම කියන එක මරණ මංචකේ දක්වාම තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න අමාරුයි. ඒකට හේතුව තමයි මොකද ප්‍රශ්න ගැටලු කරදර ඒවා එන්න වැඩි වෙනකොට සැනසීම කියන එක නැත්තරම කියලා යනවා. ඒකට තමයි සැනසීම කියන එක අපි ආරම්භයේ පටන්ම ඒ සැනසීම කියන එක අපේ ජීවිතේ රඳවගෙන ඉදිරියට ගියොත් කවදාකවත් ප්‍රශ්න කරදර ඒ කිසිම දෙයකට මේ සැනසීම අහිමි කරගෙන අපේ ජීවිතවලට ඇතුල් වෙන්න බෑ. හේතුව මොකද? සැනසීම කියන අත්විවරම අපේ ජීවිතයේ මුල ඉඳන්ම වැටලා තියෙන නිසා. එතකොට මේ සැනසීම අපේ ජීවිතේට අත්විවරම කරගන්න නම් අපේ ජීවිතයේ මේ ඉන්ඩිපෙන්ඩන්ට්, ඒ කියන්නේ මේ නිදහස් කාල පරිච්ඡේදය තුල අපි මේක කොහොමද අපේ ජීවිතේට අදාළ කරගන්නේ? දැන් අපි ගොඩක් දුරට දෙමෝපියන්ට දොස් පවරනවා. දෙමෝපියෝ අපිට යමක් ඉතුරු කරලා නැහැ. දෙමෝපියෝ අපිට දේවල් ප්‍රතිපාදන අපිට ඇති කරලා නැහැ. ඒක නිසා අපේ ජීවිතවල මේ අපිටත් දෙමෝපියෝ වගේම එදිනෙදා ජීවත් වෙන එදිනෙදා කාලබිලා ජීවත් වෙන්න විදිහක් තමයි සැලසුම් වෙන්නේ. මොකද හේතුව? ඇයි දෙමෝපියන් චෝදනා කර ඉන්නකොට ඒ දෙමෝපියෝ කරන දේම තමයි දරුවන්ට කරන්න වෙන්නේ. මොකද හේතුව?
සමහර දෙමව්පියෝ ඉන්නවා අවබෝධයක් අත්දැකීම නැති ගමන ජීවත් වෙන්න ඕන විදිහට ඒගොල්ලෝ අර ජීවිතය ආරම්භ කරනකොට අර අවුරුදු 20කින් 22කින් පටන් ගන්නකොට ඒගොල්ලෝ අර ජීවිතය ගැන ප්‍රැක්ටිස් කරගෙන නැතුව ජීවිතය ගැන අවබෝධයක් නැතුව ජීවිතය ගැන අත්දැකීමක් නැතුව ඒගොල්ලෝ ජීවිතේ පටන් අරගෙන ඕනර ප්‍රශ්න කියන ටික ඒගොල්ලන්ගේ ජීවිතේට ඇතුල් වුනහම සැනසීම කියන එක ඒගොල්ලන්ගේ ජීවිතවල නැති වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ජීවිතේ සැනසීම නැති වෙනකොට ඒගොල්ලෝ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයා දවස ගෙවන්න වෙනවා. එතකොට ඒ දවස ගෙවනකොට ඒ ගෙවන ක්‍රමේම තමයි දරුවන්ට ඒක පුහුණු වෙන්නේ. මොකද අර කතාවක් තියෙනවානේ අර ගිරව් දෙන්නගේ කතාව. ගිරාපෝතක කතාවක තියෙනවා දැන් ගොඩක් කට්ටිය මේ තරුණ සමාජයේ නම් අහලා නැති වෙයි සමහර විට අහපු අයත් ඉන්නවනේ ලොකු වාසනාවක් ලොකු වාග්යක්. සමහර අය ගොඩක් දුරට මේ ගිරාපෝතක කතාව දුවහම ඒක දන්නෙත් නැහැ. ඒ ගිරාපෝතක කතාවේ තමයි කැලේ ගහක ගිරා කූඩුවක් තිබිලා තියෙනවා. ඒ ගිරා කූඩුවේ මහ ගිරවා කෑම හොයාගෙන ඉන්න පැටවු දෙන කූඩුවේ දාලා පිටතට ගියාම මා සුළුසුලකක් ඇවිල්ලා මේ කූඩුව කඩාගෙන යනවා. මේ කූඩුව කඩාගෙන ගිහිල්ලා මේ පැටවු දෙන්න යන් දෙකකට වැටෙනවා. එක තැනක් තමයි තාපසය කියන තැන. අනිත් ගිරව ගිල වැටුණා පුරු කණ්ඩායමක් කියන තැනට. ඉතින් මේ දෙන්න මේ දෙපැත්තේ ගොඩනගෙනවා. මේ දෙපැත්තේ ගොඩනගෙනකොට හොරු කණ්ඩායම කතා බහ කරන විලාසය ඒ ආభాෂය ඒ ගිරවට හුරුපුරුදු වෙනවා. තාපසයා ගාව හැදින වෙන්න ගිරවට ඒ තාපසයාගේ ගති පැවතුම් ඒ ආభాෂය හුරුපුරුදු වෙනවා. එතකොට මේ ගිරව දෙන්නගේ වරදක්ද? ගිරව දෙන්න කිසි වරදක් නැහැ. ගිරව දෙන්නගේ හැදුන වැඩුන පරිසරය තමයි ඒ ගිරව දෙන්නගේ ආభాෂය වෙනස් කරන්නේ. හොරු කණ්ඩායම ගාව වැටිච්ච ගිරවා හොරු වගේ වචන හසුරවන්න ගත්තා. අඩෝ මේ වරෙන් ගහපම් මරපම් ඒ වගේ වචන ඔහු පාවිච්චි කරන්න ගත්තා. තාපසයා ගාව වැටිච්ච ගිරවා තාපසයාගේ වචන තමයි උච්චාර කරන්න ගත්තේ. එන්න උපාසක මහත්තයා වාඩි වෙන්න කෑවද වාට වතුර ටිකක් දෙන්නද බොන්න ඒ වගේ නම් ඒ ගිරව දෙන්නගේ හැසිරීම සම්පූර්ණම ඒ පසුබිම අනුව ගොඩ නැගුණා. එතකොට ඔබ දැන් ඔය අවුරුදු 18 20 22 ඔය කාලයේ පසු වෙන ඔය දරුවන් අනාගතයේදී ඔයගලන්ටත් එවැනි ගිරව් ඔයගලන්ගේ ජීවිතවලට එකතු වෙනවා. ඔයගලන්ට දරුවෝ බිහි වෙනවා. එතකොට මේ දරුවාට ඔයා තාපසයාගේ පසුබිම සූදානම් කරලා තියෙනවද? එහෙම නැත්නම් අර හොරු කණ්ඩායමේ හැදිච්ච ගිරවගේ පසුබිම නිර්මාණය කරලා තියෙනවද? මේ ඔය දෙන්නාගේ ඕගොල්ලන්ගේ ජීවිතවල තියෙන ඒ ආවාසය තමයි දරුවන්ට අනිවාර්යයෙන්ම යන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ කාරණාව. මොකද හේතුව ඒ ආවාසය ගියාට පස්සේ මැදට අවිල්ලා අපිට ඒක කවදාකවත් වෙනස් කරන්න බෑ. මොකද බවුන්ඩේෂන් එක අනුවනේ ගොඩනැගිලි තියෙන්නේ. මේ බවුන්ඩේෂන් එක හරියට දැම්මේ නැත්නම් ඒ ගොඩනැගිල්ල සාර්ථක වෙන්නේ. ඒ වගේම දරුවාට මුල ඉඳන්ම ඒ ආభాෂය නොලැබුණොත් ඒ දරුවා කවදාකවත් මැදට ගිහින් අපිට වෙනස් කරන්න බෑ. ඒක නිසා ඔබ තමුන් අනාගතයට මුණ දෙන්න අනාගතයේ අභියෝග වලට සාධාරණයක් කරන්න තමන්ගේ ජීවිතයට සාධාරණයක් ඇති කරගන්න තමුන් මෙතනදී ඒ ප්‍රැක්ටිස් කිරීමක් කරන්න ඕනේ. ඒ ප්‍රැක්ටිස් එකේ මූල්‍ය ආරම්භය තමයි මේක. අවුරුදු 20කදී ගොඩක් අය කලින් කිව්වා වගේ දෙමව්පියන්ට චෝදනා කර ඉන්නවා අපිට හරියමං දෙයක් ඉතුරු කරලා නැහැ, අපිට හරියමං දෙයක් හම්බ කරලා නැහැ, අපිට දෙයක් කරන්න විදිහක් නැහැ, අපිට කරන්න දේවල් පුළුවන් අපිට යහමින් මිල මුදල් තියෙනවා කියන ඒ කාරණාව අපි චෝදනා කර ඉන්නකොට කාලය යනවා. කාලය යනකොට මේ අවුරුදු 20 අපිට 22 වෙනවා, අවුරුදු 25 වෙනවා. ඉතින් මේ කාලයම යද්දී Tamanට අර ජීවිතේට මගහරින්න බැරි, ජීවිතේට අතපසු කරන්න බැරි අර වගකීම් ටික එනවනේ යනකොට. අපි හරියට මෙන්න චෝදනා කර ඉන්නකොට, අපි හෙට මෙහෙට කනස්සල්ලෙන් ඉන්නකොට, අපි හෙට මෙහෙට චෝදනා කරගෙන ඉන්නවා. අපි ඒ කාලය පහු වෙනවා. ඉතින් කාලය පහු වෙනකොට අර ඉස්සරහා තියෙන මං කිව්වා අවුරුදු 20 ඉඳලා අවුරුදු 50 දක්වා යන ඒ කාලය යනවා. ඉතින් අපිට චෝදනා කරගෙන ඉඳලා මේ කාලයට මුහුණ දෙන්න ගියාම මොකද අවශ්‍යතාවය ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද කෙනෙක් අනිවාර්යයෙන්ම අසහජයක් බඳින්න වෙනවා. ඒක තමුන්ගේ අවශ්‍යතාවයක්. ඒක ශාරීරික අවශ්‍යතාවයක් විහා වෙනවා කියන එක. ඒක නිසා එතනින් එහාට යනකොට ඒ තමුන්ගේ අවශ්‍යතාවයට විරිදක් ගන්න ඊට පස්සේ බිරිඳත් එක්ක කාලය ගත කරන දරුවෝ බිහි වෙනවා.
දරුවෝ බිහි වෙනකොට දරුවෝ ලොකු වෙන උස්පාත් වෙනවා. ඉතින් එයාට අධ්‍යාපනය දෙන්න ඕනේ. එයාට අවශ්‍යතාවය සපුරන්න ඕනේ. බිරිඳගේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ. ඉතින් මේ ඉස්සරහට යනකොට මේවට අපිට මූණ දෙන්න හැකියාවක් නැහැ. උන්නතරින් තමයි පළවෙනි සැලසීම අපිට අයින් වෙන තැන. මොකද හේතුව අපිට බැරි අපිට ප්‍රැක්ටිස් කරන්න නැතුව අපි මේ අභියෝගයට මුහුණ දීලා. ඉතින් මේ අභියෝගයට මුහුණ දෙනකොට එන්න මේ ගැටලු කාරණා ප්‍රශ්න වැඩි වෙනවා. එතකොට අපිට සැලසීම කියන එක නැතුව අපි ප්‍රශ්නයක පැටලිලා අපි එතකොට අපිට ඇත්ත වශයෙන්ම කර කියා ගන්න දෙයක් නැතුව අපි අසරණ වෙනවා. ඒ ප්‍රැක්ටිස් එකක් නැතුව පළවෙනි ස්ටෙප් එක ආරම්භ කරන්න ගියාම ඉන්නේ. එතකොට අපි මේ පළවෙනි ප්‍රැක්ටිස් එක පළවෙනි අභියෝගයට ප්‍රැක්ටිස් එකක් නැතුව මුහුණ දෙන්න ගියාම අන්න එතනින් අපිට පළවෙනි සැලසීම කියන එක අහිමි වෙනවා. ඒ පළවෙනි සැලසීම අපි අහිමි කරගන්නේ නැත්නම් ඒකට අපිට සොලියුෂන් එකක් තියෙනවා. සොලියුෂන් එක තියෙනවා. මොකද ඒ සොලියුෂන් එක අපි අම්මට තාත්තට දෙමව්පියන්ට සහෝදරයන්ට කිසි කෙනෙකුට චෝදනා නොකර තමුන් අවුරුදු 18 දී තමුන් අවුරුදු 20 දී තමුන්ට අවුරුදු 50 දක්වා යන්න තියෙන මේ ගමන කාල පරිච්ඡේදය තුළ තමුන්ට මෙන්න මේ අභියෝග ටික තියෙනවා. අත අදපදින්න ඕන, දරුවෝ බිහි කරන්න ඕන. ඊට පස්සේ තමුන්ට අවුරුදු 20 වෙනකොට තමුන්ගේ අම්මට තාත්තට අවුරුදු 40 50 වෙනවා. තමන්ට අවුරුදු 40 50 වෙනකොට දෙමව්පියන්ට අවුරුදු 60 70 වෙනවා. එතකොට අවුරුදු 60 70 වෙනකොට ඒ අය බලන්න වෙනවා. එතකොට ඒ අසනීප වෙනවා. එයාට බෙහෙත් තෙත් කරන්න වෙනවා. ඊට අමතරව මම අසනීප වෙන්න පුළුවන්. දරුවෝ අසනීප වෙන්න පුළුවන්. ඊට පස්සේ මගුල් වල ඇති කරනවා, ඇති වෙනවා, මලගෙවල් ඇති වෙනවා. එතකොට නොයෙකුත් ව්‍යාපාරේ කාරණා ටික අපිට එකතු වෙනවා. එතකොට අපිට මේ කාරණා සියල්ලටම අපිට මූණ දෙන්න හයි හත්තිය නැතුනම තමයි අපිට මේ සැලසීම කියන එක අයින් වෙලා යන්නේ. එතකොට මේ කාරණා ටික අනිවාර්යයෙන්ම එනවනේ. මලගෙවල් මගුල් වල කියන එක එනවා. අම්මා තාත්තා වයසට යන එක අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. දරුවෝ බිහි වුණාම ඒ අය උස්මාත් වෙනවා, ඒ අයට අධ්‍යාපනය දෙනවා, ඒ අයට මඟ පෙන්වීමක් කරන්න ඕනේ. දරුවෝ බිරිඳට ස්වාමියාට ඒ අවශ්‍ය කරන ඒ යත්තර පාස් කරන්න ඕනේ. මේ ටික අනිවාර්යයෙන්ම ඕනනේ. ඉතින් මේ ටික කරගන්න බැරුවම තමයි සැලසීම කියන එක අපේ ජීවිත කාලෙම සැලසීමක් නැතුව මැරලා යන සිද්ධ වෙන්නේ. ඒක නිසා අපේ ආරම්භයේදී මම මේ තව තවත් කියන්නේ ආරම්භයේදී මේ කටයුතු ටික මේ කාරණා වලට මේ අභියෝගයට මුහුණ දෙන්න වෙන නිසා ඔයා මේ 18න් 20න් 22න් මේවට මුහුණ දෙන්න තියනවා කියන එක අමතක කරන්න එපා. අමතක කරන්න එපා නම් අපි දැන් අම්මා තාත්තා අපිට දෙයක් ඇති කරලත් නැත්නම් අපේ පරම්පරාවෙන් දේවල් ඇති කරලත් නැත්නම් දැන් මට තමයි මේක මේක මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එතකොට මගේ වටිනාකම හදා ගන්න ඕනේ මෙන්න මෙතනදී. හිතලා බලන්න මේ ලෝකයේ දිහා බලන්නකො. මේ ලෝකේ මිනිස්යාට කළ නොහැකි දෙයක් නැහෙනි. මේ කාන්තාවද පිරිමේද කියන එක අදාළ නැහැ මේක. හිතලා බලන්න මේ ලෝකයේ ඔයා අති විශිෂ්ට පුද්ගලයෙක් විශේෂ මේ සබාදාමයේ වාව නිර්මාණය කරලා තිනවා. ඒ කියන්නේ සබාදහම විශ්ව ශක්තිය විශ්ව බලය ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කෙසේද? අදාළ කරගෙන ඔබගේ ජීවිතයට සාධාරණ කරගන්නේ කෙසේද? මොකද ඔබ මේ සබාදහමයට නිර්මාණය වෙන්නේ තනියම. ඔබට මේ සබාදහමය තුළ ජීවත් වෙන්න වෙන්නේ තනියම. ඔබට මේ සබාදහම අතහැරලා යන්න වෙන්නේ තනියම. ඒක නිසා ඔබ දන්නවද ඔබ මේ පොළොවට නිර්මාණය වෙනකොට ඔබට ආත්මයක් තමයි ඔබට මුලින්ම නිර්මාණය වෙන්නේ. ඒ ආත්මයට තමයි මේ පොළොවේ ජීවත් වෙන්න මේ ශරීරය එකතු වෙන්නේ. ඒක නිසා මේ ශරීරය මේ අපිට අතහරින්න වෙනවා. මේ ශරීරය අපිට ස්ථිර නැහැ. අපිට මේ ශරීරය අතහරින්න ඕන. ඒ වගේම තමයි මේ පොළොවේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැහැ. මේ පොළොවේ තියෙන හැම දෙයක්ම අපිට අතහරින්න වෙනවා. අපිට අම්මා තාත්තා අතහරින්න වෙනවා. දුව දරුවා අතහරින්න වෙනවා. සහෝදර ඥාති අතහරින්න වෙනවා. අසල්වැසියා අතහරින්න වෙනවා. මිත්‍රයා අතහරින්න වෙනවා. මේ කිසිම කෙනෙක් එක්ක අපිට ගමනක් නැහැ. අපි ආවේ තනියම අපි යන්නේ තනියම. ඒක නිසා ඔබ ඔබේ ගමනට ඔබ ඔබේ ජීවිතයට ඔබ ඔබේ ආත්මයට ඔබ විසින්ම තමයි සාධාරණය කරගත යුත්තේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕන ඔබ මේ යන ගමනේදී ඔබ ඉතාම විශිෂ්ට අති විශිෂ්ට අති උතුම් මට්ටමට මේ සබාදහම ඔබ නිර්මාණය කරලා දෙනවා. ඔබ සබාදහමය ඔබ නිර්මාණය කරනකොට ඔබට වටිනාකම් 4ක් දීලා දෙනවා. වටිනාකම් 4ක්. මෙන්න මේ වටිනාකම් 4ට ඔබ සාධාරණය කරගත්තොත් ඔබ මරණ මංචකයේ දක්වාම ඔබ ඉතාම සතුටින්, ඉතාම ප්‍රීතිමත්, ඉතාම සඵලවත්, ඉතාම නිරෝගීමත් පුද්ගලයෙක් විදිහට ඔබට මේ ගමන අවසන් කරන්න පුළුවන්. ඒ කාරණා 4 ඔබ දැනගත යුතුමයි. මේ කාරණා 4 ගැන ඔබ ස්ටඩි කරලා බලන්න. මේ කාරණා 4ට ඔබට සාධාරණ කරන්න මේ කාරණා 4ට ඔබ සම්බන්ධද කියලා.
එතකොට ඔබට මේ කාරණාවට සාධාරණ කරගන්න පුළුවන් වෙයි. ඔබගේ ජීවිතයේ අවුරුදු 18 අවුරුදු 20 22 කියන කාල පරිච්ඡේදය තුළ ඔබට මේ පණිවිඩය අහන්න ලැබෙන එක ගැන ඔබ ඉතාමත් වාසනාවන්ත පුද්ගලෙක්. මොකද හේතුව මේක මරණ වංචකයක් දක්වත් වෙනක් පැයට අහන්න හම්බෙන්නේ නැහැ මේක. මේ පණිවිඩය, මේ සබාදාමේ පණිවිඩය, මේ විශ්ව පණිවිඩය, මේ සබාදාමේ පවතින පොදු ධර්මතාවය ඔබ ජීවිතයට දාලා කරගත්තොත් ඔබ කවදාකවත් අසරණ වෙන්න තැනක් නැහැ. ඉතින් ඒක නිසා ඔබ මේ සබාදාම තුළ නිර්මාණය වෙනකොට ඔබට වටිනාකම් හතරක් තියෙනවා කියලා මම සඳහන් කරා. මේ වටිනාකම් හතර ඔබ බලන්න, පොඩ්ඩක් හිතලා බලන්න. මේක ඔබ තුල තියෙන මේ වටිනාකම් ටික. මේක කාගෙන්වත් ණයට ගන්නවත්, එහෙම නැත්නම් කඩේකට ගිහලා ගන්නවත්, ඒක සුපර් මාකට් එකේ ගිහලා ගන්න කාගෙන්වත් ඉල්ලන්න ඕන දේවල් ටික නෙමෙයි. මේ ඔබ තුලයි මේක තියෙන්නේ. ඔබ තුල තියෙන පළවෙනි වටිනාකම තමයි බුද්ධිය. ඔබට බුද්ධිය තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඈ ඔබට බුද්ධිය තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට බුද්ධිය තියෙනවා. එතකොට මේ බුද්ධියත් එක්කම ඒක පළවෙනි වටිනාකම. දෙවෙනි වටිනාකම තමයි අපේ පැරණි ආදි බුදුමිත්තු අපි විහාරයට අහලා තියෙනවා ලොවින් එක් දෙකට මේ සමතු කියලා. ඒ කියන්නේ සහජ කුසලතාවය ඔබට අනිවාර්යෙන් තියෙනවා. මේක ඔබ උපැත්තියම කියන එක ඔබ තුල තියෙන දෙයක් තමයි මේ සහජ කුසලතාවය. එතකොට මේ සහජ කුසලතාවය කියන්නේ ලොවින් එක් දෙකට මේ සමත වගේ සබාදාමයේ විසින් ඔබ නිර්මාණය වෙනකොටම ඔබගේ ශරීරය පෝෂණය කරගන්න, ඔබගේ ශරීරයට සාධාරණ කරගන්න තමයි මේ බලපුලුවන්කාරකම ඔබට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ලොවෙන් එකෙක් එක් දෙකට වේ සමත කියන සහජ කුසලතාවයක් තමුන්ට තියෙනවා. තමුන්ට තියෙන මේ සහජ කුසලතාවය තමන් හඳුනා ගන්න ඕනේ. දැන් තමුන්ට ඉස්සර වෙලා තමුන් මේ සහජ කුසලතාවය සම්බන්ධව අවබෝධ ඇති කරගන්න ඕනේ තමන්ට උපදින තමන්ගේ දරුවා ගැන. දැන් තමුන් ගැන තමුන්ගේ දෙමව්පියන්ට අවබෝධයක් ඇති කරගන්න කාලයක් නිත් නැහැ. ඒක අවබෝධයක් නැති නිසා ඒක කරගන්න බැරි වුණා. දැන් ඔබට පුළුවන් ඔබේ දරුවගේ ඒ සහජ කුසලතාවය හඳුනා ගන්න. කුඩා කාල පටන්ම ඔහු හැසිරෙන විදිය, ඔහු කතා බහ කරන විදිය, ඔහු හැසිරෙන විදිය සහ යන විදියට හිතා ගන්න පුළුවන් මොන දෙයකටද දක්ෂ. මොහුට තියෙන සහජ කුසලතාවය කොහොමද? මේක හඳුනා ගන්න ඔබට පුළුවන් වෙනවා ඔබේ දරුවාට. ඔබේ දරුවාගේ. ඒ අනුව ඔබ ඔහුව ගොඩනගා ගන්න. එහෙම නැතුව ඔබට ඕන විදියට දරුවා ගොඩනගා ගන්න හැස් වෙන්න එපා. දරුවාගේ ඒ කුසලතාවයට ඔබ සාධාරණ කරනවා මිසක්. මොකද ඔබට ඔබේ දරුවා අයිති නැහැ. ඔබේ දරුවා අයිති සබාදාමට. ඔබ දරුවාගේ බාරකාරයා මිස ඔබ දරුවාගේ අයිතිකාරයා වෙන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණාම වෙන්නේ දරුවා විනාශ වෙනවා. ඒක නිසා දරුවාගේ රිද්ම් එක හඳුනා ගන්න, දරුවාගේ සහජ කුසලතාවය හඳුනා ගන්න. ඒක ඔබගේ වගකීමක්. ඒක ඔහු වැඩි වියටපත් වෙනකොට, ඔහු සමාජගත වෙනකොට ඔහුගේ සහජ කුසලතාවයට ඔයා සාධාරණ කරලා තිබුණොත් ඒ සහජ කුසලතාවයත් එක්ක යට ඔහුගේ අනාගතේ ගෙනියන්න පුළුවන්. එහෙම නැතුව අපේ අච්චුවට ඔහුව දාගන්න ගියොත් එimhe අපිට ඕන විදිහට ඔහුව ගොඩනගන්න ගියොත් එimhe කවදාකවත් එක වෙන්නේ නැහැ. දෙපැත්තේම වෙන්නේ අසමාදානය. ඒ කියන්නේ දරුවගේ මනසත් අසමාදානයටපත් වෙනවා, අපේ මනසත් අසමාදානයටපත් වෙනවා. ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා. ඒක තමයි මේ විනාශය. ඒක තමයි අපිට සැනසීම නැති. ඒක තමයි අපිට මේ කර කියන හැම දෙයක්ම අසාර්ථක වෙන්නේ. අපට ඕන විදිහට තමයි මේ ඔක්කොම හරියන්නේ. ඔක්කොම හැදෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මොකද මේ සෝවාදාමේ එකින් එකට වෙනස්. මම එකෙක්, මගේ භාර්යාව තව එකෙක්, මගේ දරුවෝ තව එකෙක්. ඒ ඔක්කොම එක එක විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා එක්කෙනෙක්වත් අපේ අචුර දාගන්න බෑ. අපිට පුළුවන් ඒව තේරුම් අරගෙන ඒ අයගේ ඒ අවශ්‍යතාවය මත වැඩ කටයුතු කරන්න. එහෙම වුණොත් එහෙම අර අසමාදානය කියන එක ඈත්ලා සමාදානය කියන එක මුළු පවුල තුළම හට ගන්නවා. ඉතින් ඒක තමයි සහජ කුසලතාවය අපේ වගකීමක් තමයි අපේ ගාව ගොඩනගෙන දරුවාගේ හඳුනා ගැනීම. ඒ දෙවෙනි වටිනාකම. තුන්වෙනි වටිනාකම තමයි මට සමාන කරන්න මේ ලෝකේ කිසිම පුද්ගලයෙක් ඉපදිලත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ, මම විතරයි. මං එහෙම වගකීමෙන් කියනකොට ඔබට ඒ ගැන සාතිකයක් අවශ්‍ය වෙනවා. මොකද හේතුව මම නිකම් මෙතන ඉඳලා ඔබ තමයි මේ ලෝකේ ඉන්න වටිනාම පුද්ගලයා, ඔබ තමයි මේ ලෝකේ ඔබට සමාන කරන්න කිසි කෙනෙක් නැහැ එහෙම කිව්වා කියලා ඔයාලට ඒක සාමාන්‍යයෙන් පිළිගන්න අපහසු වෙනෝනේ. ඉතින් මම පැහැදිලි කරලා දෙන්නම් ඔයාගේ වටිනාකම ඔයාට අත්පත් වෙලා තියෙන්නේ මොන ආකාරයකටද කියලා. ඔයාගේ මේ මාපට ඇඟිල්ලේ ෆින්ගර් මාක් එක තියලා මුළු ලෝකෙම මිනිසුන්ට එන්න කියලා ඔයාගේ ෆින්ගර් මාක් එකට සමාන වෙන ෆින්ගර් මාක් එකක් මට හොයලා දෙන්න. එම් ඔයාකට හොයන්න පුළුවන්ද කියලා කියන්නකෝ. හැබැයි ඔයාගේ ෆින්ගර් මාක් එකට සමාන වෙන ෆින්ගර් මාක් 3-4ක් තිබුණොත් තමයි ඔයාට වටිනාකමක් නැත්තේ. මොකද ඔයා වගේ 3-4 දෙනෙක් ඉන්නවනේ. ඒක නිසා ඔයා වගේ ඔයාට සමාන කරන්න කිසිම කෙනෙක් නැති නිසා තමයි ඔයාට මේ පුද්ගලික වටිනාකම කියන සබාදාමය තුලින් නිර්මාණය වෙලා තියෙන්නේ. විශ්ව ශක්තියෙන්, විශ්ව බලයෙන්
ඔයාට ඒ බලය සහ ඒ වටිනාකම ලැබිලා තියෙනවා. ඒක නිසා ඔයාට සමාන කරන්න කිසි කෙනෙක් නැහැ. ඔයා තමයි කිං. පිරිමියෙක් කිව්වොත් එහෙම පිරිමියෙක් කිව්වොත් ඔයා තමයි කිං. කාන්තාවක් කිව්වොත් එහෙම මම තමයි ක්වීන්. කින් ඇන් ක්වීන් තමයි මේ එක අහගෙන යන්නේ. ඒක රට රාජ්‍යයක් වුණත් තරණය කරන්න පුළුවන්. මොකද හේතුව ඕනම රාජ්‍යයක නායකයෙක් වෙන්නේ රජා සහ බිසවනේ. ඒ වගේ කින් ඇන් ක්වීන් තමයි මේ අවුරුදු 18න් 20න් 22න් මේ සමාජගත වෙන්නේ යන්නේ. මොකද හේතුව ඒගොල්ලන්ගේ මේ වටිනාකම් ටික බලපුලුවන් කාරකම් ටික වටිනාකම් ටික හඳුනගෙන ඉස්සරහට යන්න හම්බා. හතරවෙනි වටිනාකම තමයි මේ ලෝකයේ මේ පොළවේ කිසිම කෙනෙක් මට තහන්ති දාලා නැහැ ඔබේ ආර්ථික මට්ටම මේ විදිහට පවත්වාගෙන යන්න ඕනේ කියලා. ඒක මිනිස්සු හදාගෙන ඉන්න ආර්ථික මට්ටමක මට මාසෙට 3,000 මේ 50,000 තිබුණත් ඇති ලක්ෂයක් තිබුණත් ඇති මේක මිනිස්සු විසින්ම ඒ ආර්ථික මට්ටම මේ පනවගෙන තියෙනවා. එහෙම නැතුව සුබාදහම විසින් කවදාකවත් ඔබේ ආර්ථික මට්ටම පාලනය කළා නැහැ. මේ ආර්ථික මට්ටම පාලනය කළා කියන්නේ අපිට ග්‍රාමසේවක මාත්‍ය ඇවිල්ලා කියලා තියෙනවද මාස රුපියල් 30,000කට වැඩි හොයන්න බෑ ඒ මොනොත් ප්‍රශ්නයක් කරනවා කියලා තියෙනවද? පොලිසියෙන් ඇවිල්ලා කියලා තියෙනවද? රාජ්‍ය ලේකම්තුමා කියලා තියෙනවද? එන්නත රටේ ජනාධිපති කියලා තියෙනවද? එහෙම කවුරුත් කියලා තියෙනවද? වාගේ ආදායම් මට්ටම මෙන්න මෙච්චර තමයි එන්න ඕනේ. මෙතනින් එහාට වඩා යන්න බෑ කියලා තියෙනවද? එහෙම කියන්න අයිතියක් නැහැ. එහෙම කාටවත් නවත්තන්නත් බෑ. ඔබ ඔබගේ බුද්ධියට සාධාරණයක් කරගත්තොත්, ඔබ ඔබගේ සහජ කුසලතාවයට සාධාරණයක් කරගත්තොත්, ඔබ ඔබේ පෞද්ගලික වටිනාකම කියන එක හඳුනාගත්තොත් මේ කාරණාවට හිත තියන්න කිසිම කෙනෙකුට බෑ. ඒ තරම් බල සම්පන්නව අපි මේ පොළොවට නිර්මාණය වෙලා තියෙනවා. රටේ ජනාධිපති වෙන්නේ මිනිස්සෙක්. දුප්පත් හිඟල මට්ටමට වෙලා ඉන්නේ මිනිස්සෙක්. බුද්ධත්වයටපත් උනේත් මිනිස්සෙක්. දේවත්වයටපත් උනේත් මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සු අතරේ තමයි මේ අපි ඉන්නේ. එතකොට හඳට රොකට් එකදී කොහොමද? හඳට රොකට් එකදී මිනිස්සෙක්. මෝදයෙන් යන සක්මණේන එකදී කවුද? මිනිස්සෙක්. මේ පේන්න තියෙන මේ හැම දෙයක්ම බෝඩ් මේ බව මේ සීරම හදලා තියෙන මිනිස්සු. එතකොට අපි කවුද? අපි මිනිස්සු නෙමෙයි. අපි මිනිස්සු. මිනිස්සුන්ට අහසෙන් රොකට් හඳට යන රොකට් එක හදන්න පුළුවන් වුණා නම් මෝදයෙන් යන සක්මණේන එක හදන්න පුළුවන් වුණා නම් මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න මිනිස්සුන්ට බලපුලුවන්කාරකම හැකියාව තියෙනවනේ. ඇයි දෙයනේ මට මගේ ජීවිතේ සැනසීම කියන එක අත්පත් කරගෙන මගේ ජීවිතේට සාධාරණ කරගන්න බැරි කමක් වෙනවද? අච්චර දේවල් කරන්න පුළුවන් මෙච්චර දේ කරන්න බැරි වෙනවද? මිනිස්සු කියන්නේ මම පුදුමාකාර සෙනක. මිනිස්සු හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඕන අවකාශ එකක් ඕන පැලෙන්න තියෙන ඉඩෝරයක් කියනකොට මේ ඉඩෝරේ මේ කට්ට කාෂ්ඨ අවුව අපට පුළුවන් සීතල කරන්න. ඒ තරම් විශ්මිත වැඩ අපට කරන්න පුළුවන්. ඒ කාෂ්ඨ ඉඩෝරය කාෂ්ඨ අවුව හීතල කරන්නේ කොහොමද? හීතල කරන්න ඒකට සෝලර් එකක් ගැහුවනම් දැන් සෝලර් එක charge වෙනවා. ඉතින් සෝලර් එක charge වුණාන් පස්සේ AC එකක් හයි කරගන්නවා. ඉතින් කූල් එක නෙමෙයි දෙන්නේ. ඉතින් මේ වගේ හිතා ගන්න බැරි බලපුලුවන් කාර්යකමක් කරන්න පුළුවන් සෙනගක් තමයි අපි. ඉතින් අපි කිසිම කෙනෙකුට යටත් වෙන්න ඕනෙත් නැහැ. කිසිම කෙනෙකුගේ යාචකයෙක් වෙන්න ඕනෙත් නැහැ. කිසිම කෙනෙකුගේ යැපෙන්න ඕනෙත් නැහැ. හැබැයි මේ තාක් දුරට යන්න නම් මෙතනදී අපි මූලික ස්ටෙප් එක අපි හරියට තියාගන්නවා. දැන් මම කිව්වා අම්මා තාත්තට චෝදනා කරනවා අපිට නෑ මෙහෙමයි අපිට තිබුණා අපිට මෙහෙම කරන්න පුළුවන් අපිට තිබුණා මෙහෙම දේ කරන්න පුළුවන් කියලා වල චෝදනාවක් තියෙනවා. එතකොට මෙන්න මේ චෝදනාවට උත්තරයක් ඔබට මම දෙන්නම්. ඒ උත්තරේ තමයි දැන් ඔබ අවුරුදු 18 සිට 20 22 කියන්නේ ওই කාල පරිච්ඡේදය තුළ ඔබ තුළ ස්වයං පාලනයක් ඇති කරගන්න ඕනේ. ඒ ස්වයං පාලනය කියන්නේ ඔබට කිසිම බලපොලුවන්කාරකමක් හයියත්යක් නැතිකොට දැන් ඔබට ඔබගේ ශරීරය පමණයි ඔබ තුළ තියෙන්නේ. ඔබගේ මේ ශරීරයට කොහොමද වටිනාකමක් දෙන්නේ? වටිනාකමක් දෙන්න නම් ඔබ අවුරුදු 18 20 22 දක්වා ඔබ ගෙදරින් පෝෂණය වෙනවා, ගෙදරින් ඔබ ජීවත් වෙනවා. ඔබට කිසි බවරක් නැහැ. ඔබ මෙතනින් එහාට ඔබ ඔබේ ජීවිතයට මූණ දෙන දින තනියම නිසා ඔබ තනියම ඔබේ ජීවිතයට මූණ දෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කිසි කෙනෙක්ගෙන් උදව් අරගන්න බෑ. මොකද අපිට උදව්වක් කරන කෙනෙක් නැහැ. දැන් අපේ අමර තාත්තලා දේවල් කරන්න හැකියාවක් හයියක් නැත්නම් මම කොහොමද තවත් බලාපොරොත්තු වෙන්නේ?
ඉතින් ඒක නිසා මට මගේ ජීවිතේට සාධාරණයක් කරගන්න ඕන නිසා මම මා තුළම ස්වයං පාලනයක් සහ ස්වයංම මම ගොඩනගන්න ඕන. ඔයා පාන්දර දැන් ඔයාට ජීවිතේ දැන් ප්‍රැක්ටිස් කරලා වගේ ජීවිතේට මුහුණ දෙන්න යන කෙනෙක් නේ. දැන් ඔයා කැප වෙන්න ඕන. කැප වෙන්න ඕනේ පළවෙනි කතාව මොකද්ද? නිකන් අර මේ පුරංගච්චි හේන් වලට වීව පුරලා අස්සන බලාපොරොත්තු වෙනවා වගේ බොරුවට දඟලන්න එපා. බොරු දේවල් කරලා හති වැටෙන්නත් එපා, මාංශ වැටෙන්නත් එපා. මොකද මේ ජීවිතය ආරම්භයේදී ඔබ හරි ස්ටෙප් එකකින් පටන් ගන්න ඕනේ. ඔබව නිවැරදි කරගෙන තමයි මේ ගමනට යන්න තියෙන්නේ. ඔබව නිවැරදි කරගන්නව නම් ඔබට වෙනවා පාන්දර අවදි වෙන්න. ඔයා වාගේ කාමරෙන් වාගේ ගමන ආරම්භ කරන්න. ඔයා නැගිට ගමන් උදේ පාන්දර 4:00ට 5:00ට අවදි වෙන්න. ඒ වගේ කැපීමක් කරන නැත්නම් ඔයාගේ අනාගතේ ඔයාට සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. මොකද මාංශ වෙන්න ඕනේ කාලේ ඔයා බුදියෙන් හිටියොත් එහෙම මාංශ වෙන්න ඕනි කාලේ ඔයාට අවදිින් ඉන්න වෙන්නේ. දැන් අපි දකිනවා ගොඩක් දුරට මේ වයසක අය මේ පාරවල් දෙකේ බස් වලට උලයි කාණු පල්ලේ මේ යද ජීවත් වෙනවා. ඒක මොකද ඒගොල්ලෝ තරුණ කාලේ සාධාරණ කරගන්න නැතුව දැන් වල ජීවිතේට සාධාරණ කරගන්න උත්සාහ කරනවා. ඒක හරියන්නේ නැහැ. බස් වලට බුදියනවා, කාණු වල බුදියනවා, පහ පාරේ මැරෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තරුණ කාලේ ඒගොල්ලෝ බුදියන් ඉඳලා. දැන් තමයි ඒගොල්ලෝ ජීවිත වෙන්න උත්සාහ කරන්නේ. එතනට යන්න ඉඩ දෙන්න එපා. එතනට යන්න ඉඩ දුන්නොත් ඔබ ෆේල්. ඔබට දැන් මේ අවුරුදු 18 20 කියන කාලේ ආයි ජීවිත කාලෙම එන්නේ නැහැ. ඒක නිසා ඔබට ආපු මේ කාලේ ඔබ ප්‍රයෝජනයකට ගන්න. ඔබ උදේට අවදි වුණාම ඔබ උදේම ඔබගේ නිදියගත්ත ඇඳ පැදුර අස් කරන්න. එතන පිළිලක් කරගන්න. ඊට පස්සේ ඔබ උදේ පාන්දර මූණ සෝදලා ඇඳුමක් අයන් කරලා ඔබට නැති වෙන්න පුළුවන්. ඔබට මහ ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඔබට තියෙන එක පිළිවෙලට හොදගන්න. එක පිළිවෙලට අඳින්න. එක පිළිවෙල මැද ගන්න. ඊට පස්සේ දවසට ඔබ සතුටින් මුණ දෙන්න. හැමදාම උදේට ඔයා නැගිටිනකොටම ඔයාගේ බුද්ධිය ඔයා සබහාදහමට එකතු කරන්න ඕනේ. ඔයා නැගිටලා ඇඳ හදලා ඔයා වොෂ්රූම් ගිහිල්ලා ඒ කටයුතු කරලා ඊට පස්සේ ඔබ නිදහස් වෙනවනේ. නිදහස් වෙලා දවස ආරම්භ කරන්න ඉස්සෙල්ලාම ඔයා සබහාදහමට ඔයාගේ බුද්ධිය එකතු කරන්න ඕනේ. මොකද හේතුව ඔබව සැබවින්ම සබහාදහමේ විසින් තමයි පොළොට නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔබ සබහාදහමේ විසින් ඔබ මේ පොළොට නිර්මාණය කළා තියෙනවා නම් අනිවාර්යයෙන්ම සබහාදහමේ මඟ පෙන්වීම විශ්ව ශක්තිය විශ්ව බලය ඔයාගේ ජීවිතේට අත්‍යවශ්‍යයි. මේ සබහාදහමේ මඟ පෙන්වීම සහ විශ්ව ශක්තිය අවබෝධ නොකර මේ ජීවිතයේ මේ වගකීම් වලට යන මිනිස්සුන්ට තමයි සැලසීම නැති. ඒකට තමයි සැලසීමක් නැති. ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් හරිම පෞපාර්ශනික. එතකොට මම මේ පණිවිඩය වාර කියන්නේ වගේ ජීවිතයට මේ වාසනාවන්ත මේ මඟ පෙන්වීම ලං කරගන්න උදා කරගන්න. වාට සාධාරණයක් වෙන්න තැනක් කොහොක්වත් නැහැ ඒකට. වා උදේ පාන්දර ඒ අඳ හැදුවා, වොෂ්රූම් ගියා, පැය භාගයක් සබහාදහමට ස්තුති කරා. ස්තුති කරන්නේ මොනවා කියලාද? ස්තුති කරන්නේ සබහාදහමේ අනුග්‍රහය තමයි ජීවත් වෙන්නේ. ඉර පායන හින්දා, හඳ පායන හින්දා, රාත්‍රී උදා වෙන හින්දා, දවල් කාලේ උදා වෙන නිසා, අවුව නිසා, වැස්ස නිසා මේ හැම දෙයක්ම සබහාදහමේ අනුග්‍රහයෙන් තමයි පෝෂණය වෙන්නේ. එතකොට මේ පෝෂණය වෙන දේ තුලින් තමයි මම පෝෂණය වෙන්නේ. වතුර නැත්තම් අපේ ජීවත් වෙන්න බෑ. ඒ වගේ මේ සබහාදහමේ තියෙන හැම දෙයක්ම නැතුව අපේ ජීවත් වෙන්න බෑ. එතකොට අපි මේ සබහාදහමේ අපි වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන මේ දේවල් ගැන අපිට ස්තුති ප්‍රශංසා කරන්න බැයි නම් ඇත්ත වශයෙන්ම කියනනම් අපි කොහොකයි. ඔය ස්තුතිය කරන්නේ නැති නිසා තමයි අපේ ජීවිතවලට මෙච්චරම මේ අපේ ජීවිත ආඝාතයට පත් වෙලා තියෙන්නේ. මොකද හේතුව උදාහරණයකට ගන්නකො අම්මා තාත්තා අපිට කන්න බොන්න අඳින්න දේවල් ලබා දෙන්න පුළුවන් ආකාරයට. එතකොට මේ කන්න බොන්න දීලා අපිව අධ්‍යාපනය ලබා දීලා අපිව මේ තරමට උස්මාත් කරන්න ඒ අය අපිට අප කැප වෙලා කැඩකට තුකරනවනේ. අද එහෙම අප කැප වෙලා උදව් උපකාර කරන දෙමව්පියන්ට අද දරුවෝ සලකන්නේ නැහැ. දරුවෝ දෙමව්පියෝ ගණන් ගන්න නැහැ. අද දරුවන්ට යටත් වෙලා දෙමව්පියන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. හේතුව මොකද? දරුවෝ ඒ තරමටම කුරිරු වෙලා. ඒ තරමටම ජීවිතේ ඒගොල්ලෝ වරද්දක. හේතුව මොකද? දෙමව්පියන්ට සලකන්න, දෙමව්පියන්ට ආදරය කරන්න, දෙමව්පියන්ට ගරු කරන්න දන්නේ නැතිකම නිසා දෙමව්පියන්ගේ ආදරය කරනව දරුවන්ට අහිමි වෙගෙන යනවා. එන්නේ වගේම දෙයක් තමයි
සබාදහමේ තුලින් පෝෂණය වෙනකොට සබාදහමේ අනුග්‍රහයෙන් මම ජීවත් වෙනකොට ඒ සබාදහම ගැන මම අවබෝධයක් නැතුව ඒ සබාදහමට ක්‍රියා කරන තුනම සබාදහමේ විසින් ලැබෙන ඒ සමාදානය මගේ ජීවිතේට නැති වෙනවා. ඒක නිසා මේ පොළොවේ හැම දෙයක්ම සාර්ථක කරගන්න ඕන සබාදහමේ අනුග්‍රහය අනිවාර්යයි. ඒක අත්‍යවශ්‍යම කාරණාවක්. ඔය කොයි තරහතරම පුද්ගලයෙක් වුණත් කොයි බල පුළුවන් කාරකම් ඇති පුද්ගලයෙක් වුණත් සබාදහම තුල තමයි මේ හැම කෙනෙක්ම පෝෂණය වෙන්නේ හැම කෙනෙක්ම යැපෙන්නේ. මේ පොළොවේ ඉන්න කිසි මිනිස්සෙකින් අපිට මඟ පෙන්වීම අර වැඩක් නැහැ. අපිට මේ පොළොවේ ඉන්න කිසි මිනිහෙකුට උදව්වක් උපකාරයක් කරන්න බෑ. අපිට උදව්වක් උපකාරයක් කරන්න ඉන්නේ එකම මාධ්‍ය සහ එකම අනුග්‍රහය තමයි සබාදහම. ඒක නිසා සබාදහමට ඔයා උදේ පාන්දර හැමදාම ස්තුති ප්‍රශංසා කරන්න. මට අද අවදි වෙන්න ලැබුණ ගැන ස්තුතිවන්ත වෙනවා. අද දවස ගැන මම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඊටාම සාර්ථක දවසක් බවට පත් වෙන්න. අද දවසේ කිසිම කෙනෙක් සමග තරහක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් ඇති නොවි අද දවසේ ඊටාම සතුටින් සමාදානයෙන් මට ජීවත් වෙන්න අද දවස මට උපකාරය ලැබෙන්නේ. මොකද අද දවස ගැන විතරයි අපිට බලාපොරොත්තුවක් ඇතිමදී හෙට දවසේ මොනවා වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඈ දැන් බලන්න අද අපිට ඇහෙන්න දකින්න ලැබෙන ප්‍රවෘත්ති බලන්නකො. මිටි ගණන් මැරෙන්නේ. අර මේ ඊපරද ඇල්ල පැත්තේ බස් එකක් ගිහලා තිබුණා. බර ගණක් සෙට් එක තැන මැරුණා. ඒගොල්ලෝ යනකොට ඒගොල්ලෝ හිතුවා එහෙම දෙයක් වෙයි කියලා. ඒගොල්ලෝ නැමත ඇවිල්ලා ආයේ සුපුරුදු පරිදි ඒගොල්ලන්ගේ රාජකාරී වල වැඩ කටයුතු කරන්න තමයි ඒගොල්ලෝ ප්ලෑන් කරන් ගියේ. නමුත් ඒගොල්ලෝ ඉන්න නැහැ මොනවාද? ඒක නිසා අපිට හෙට දවසක් ගැන අපිට ලොකු හොප්ස් තියාගන්න බෑ. හෙට දවසට ලැබුණොත් අපි ජීවත් වෙමු. හෙට දවසේ ලැබුණොත් අපි මේ විදිහට ස්තුති ප්‍රශංසා කරලා ජීවත් වෙමු. මොකද හේතුව මම මේ ශරීරය අතහැරියට පස්සේ මං ගෙනාවු ආත්මය මං නැවත ගෙනාවු තැනට ගෙනියන්න වෙනවා. ඒක නිසා මේ ශරීරය తాවකාලික හම්බෙච්ච දෙයක්. මේ ශරීරය తాවකාලික හම්බෙච්ච දෙයක්. මේක ස්ථිර නෑ. මේ ශරීරය මට අතහරින්න වෙනවා. ඒක නිසා මගේ ආත්මය මම මේ පොළොවට ගේනකොට මේ පොළොවේදී තමයි මේ ශරීරය මට ලැබෙන්නේ ආත්මයට සාධාරණ කරගන්න. මම මේ ශරීරය යොදවලා මේ පොළොව තුල කරන හැම දෙයක් තුලින්ම තෘප්තිමත් වෙන්න ඕනේ මගේ ආත්මය. ආත්මය කෙලසගෙන මට මේ ශරීරය පෝෂණය කරන්න වැඩක් නෑ. මොකද හේතුව මේක తాවකාලික ලැබුණු ශරීරය නිසා. ඒක නිසා සදාකාලයට පවතින ආත්මය తాවකාලික හම්බෙච්ච ශරීරය නිසා ආත්මය කෙලස ගන්න යන්න එපා. මේ ආත්මය තමයි මං ගෙනාවේ. මේ ආත්මය තමයි නැවතම ගියන් තියෙන්නේ. මේ මගදී හම්බෙච්ච ශරීරය පෝෂණය කරගන්න ගිහිල්ලා ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය, තණ්හාව ඇති කරගෙන ආත්මය කෙලස ගන්න එපා. මොකද ශරීරය අතහරින්න වෙනවා. ඒ තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධයත් එක්ක මට ජීවිතයක් නැහැ. ඒක තමයි මේ සැනසීම කියන එක මං සමාජගත වෙනකොටම සමාජයට ඇතුල් වෙනකොටම මේ සැනසීමට සාධාරණ කරගෙන යන්නේ කොහොමද කියලා මම මේ මඟ පෙන්වීම කරනවා. මම නෙමෙයි මේ මඟ පෙන්වීම කරන සබාදහම විසින්. මොකද මට මේ හයියක් බල පුළුවන් කරකමක් නැහැ කෙනෙකුගේ මඟ පෙන්වන්න. මේ මඟ පෙන්වන්නේ මේ පැහැදිලිවම සබාදහම විසින්. හැබැයි මේ මඟ පෙන්වන මං දිහා බලන්න එපා. තේරෙනවද? මඟ පෙන්වන මං දිහා බැලුවොත් වෙන්නේ මඟ පෙන්වපු මට නමස්කාර කරනවා වෙලක්. ඒක නිසා මම මගේ ජීවිතේ මං කොහෙද ඉපදුනේ? මම මොනවද කන්නේ බොන්නේ? ඒක අදාළ කරගන්න එපා. මේ නිවුස් එක ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. මොකද නිවුස් එක දෙන මනුස්සයාට වැඩක් වෙන්නේ නැහැ. නිවුස් එක දෙන මම ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඔයාලට ඔයාගේ ජීවිතේට මේ නිවුස් එක ඔයාට අදාළ වුණා නම් ඒ අදාළ වෙච්ච නිවුස් එක තමයි මග පෙන්නේ ඔයාගේ ජීවිතේට අදාළ කරගන්න. ඔයාගේ ජීවිතේට සාධාරණ කරගන්න. මොකද අද ගොඩක් දුරට දේශනා කරන දේශනාව ගැන නෙමෙයි ගොඩක් අය බලන්නේ දේශකදියා. අද මේ සමාජෙ මෙතන විනාශයට පත් වෙලා තියෙන්නේ දේශකව නමස්කාර කරන්න ගිහිල්ලා. දේශකව නමස්කාර කරන්න ගිහින් ඉසයි. යම්කිසි පුද්ගලයෙක් සබාදහමේ විශ්වයේ මඟ පෙන්වීමක් කළාට පස්සේ ඒ මඟ පෙන්වීම කරපු පුද්ගලයා නමස්කාර කරන්න යන්න එපා. ඔහු අදහන්න යන්න එපා. මාව අදාළ නැහැ. දැන් අපි ගන්නකෝ උදාහරණයකට ටීවී ටිකක්. ටීවී නිෂ්පාදනය කරනවා, කොරියාව නිෂ්පාදනය කරනවා, ජපාන් නිෂ්පාදනය කරනවා, චයිනා නිෂ්පාදනය කරනවා. නොයෙකුත් රටවල ටීවී නිෂ්පාදනය කරනවා. එතකොට මේ චයිනා කියන ප්‍රොඩක්ට් එකට අපේ ටිකක් පොඩි අන්වැලියු එකක් තියෙනවා. ජපාන් කිව්වොත් අපේ කොරියන් කිව්වොත් ෆ්‍රාන්ස්, ජර්මන්, ඉතාලි කිව්වොත් මේ බ්‍රෑන්ඩඩ් වලට අපිට පොඩි පිළිගැනීමක් තියෙනවා. එහෙම වුණා කියලා චයිනා බ්‍රෑන්ඩඩ් නැති ටීවී එකකින් යන නිවුස් එකයි බ්‍රෑන්ඩඩ් ටීවී එකකින් යන නිවුස් එකයි ඔය හැම ටීවී එකකම නිවුස් එක එකයි නම් ඒ ප්‍රකාශ කරන විකාශන කරන ටීවී එක අපිට අදාළ නැහැනේ. චයිනාවෝ, කොරියන්නෝ, ජපාන්නෝ ටීවී එක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක ගියේ නිවුස් එක තමයි අපිට අදාළ වෙන්නේ. ඒක නිසා විකාශනය වෙච්ච බ්‍රෑන්ඩ් එක ගන්න යන්න එපා. මොකද
කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ කෙනෙක් මේ පොළොවේ නැහැ. හැම කෙනෙක්ම අඩුපාඩු දුර්වලකම් මත තමයි මේ පෝෂණය වෙලා තියෙන්නේ. මේ කතා කරනමොත් මේ අහන ඔබත් කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. හැම කෙනෙකුම අඩුපාඩු දුර්වලකම් තියෙනවා. ඒක නිසා මැසේජ් එක මේ පණිවිඩය මේ මඟ පෙන්වීම වගේ ජීවිතේට අදාළ වුණා නම් අන්න ඒක විතරක් අදාළ කරගන්න. මම ඔබට නැවතත් මම අර අවුරුදු 20න් ජීවිතය ආරම්භ කරන තැනට මම නැවත එනවා. එතනදී ඔයාගේ ජීවිතයේ අවශ්‍යම කාරණා ටික ගැන මම කතා කරනවා. ඒ කාරණා ටික තමයි ඔබ පෝෂත් කරන්නේ. ඔබ සැනසීමට ගේන්නේ. ඔබට ජවය, බලය, ශක්තිය, පිළිගැනීම, වටිනාකම සියලු දේවල් හම්බෙන්නේ ලැබෙන්නේ ඔබ ආරම්භ කරන ක්‍රමය අනුවයි. ඔබ ආරම්භ කරන ක්‍රමය අනුවයි. ස්වභාවයෙන් ඔබට මඟ පෙන්වීම හම්බෙන්නේ හැමදාම උදේට. ඔබ ස්වභාවයෙන් ස්තුති ප්‍රශංසා කරලා ගෞරව කරලා ඔබ ජීවිතයේ දවස ආරම්භ කරනවා නම් ඔබට එදා දවසේ කරන්න ඕනේ ඒ සියලු කටයුතු වල සැලසුම පිළිවෙලට ලැබෙනවා. එතකොට දැන් දෙමෝපියන්ට චෝදනා කරලා මට මෙහෙම නෑ මෙහෙම තිබුණා මට මෙහෙම කරන්න තිබුණා කියලා ඔය දැන් සමාජයේ තියෙන කතාව. ඒක නිසා මම ඔබට කියන්නම් ඔබේ වටිනාකම අත්පත් කරගන්න ඕනේ විදිය. ඔබ වටිනාකමක් ඇති කරගන්නවා නම් අනිවාර්යයෙන් ඔබ තුල තියෙන්න ඕනේ ඔබ තුලයි මේ තියෙන්නේ. ඔබ තුල තියෙන ඒ වටිනාකම් කීපයක් තියෙන වටිනාකම් කීපෙන් පළවෙනි වටිනාකම් දෙක තමයි විනය. විනය සහ නිහතමානීකම කියන්නේ ප්ලේන් එකේ තටු දෙක වගේ. විනය සහ නිහතමානීකම. ඔබට විනයක් තියෙනවා නම් ඔබට නිහතමානීකමක් තියෙනවා නම් අන්න ඒක ඔබ ගාව තියෙනවා. තියෙනවා නම් මේ ඔබ ගාව තියෙනවා. විනය ඔබ ගාව තියෙනවා. ඒ කාරණා ටික ඔබ ගාව තියෙනවා. ඉතින් මේකට සාධාරණ කරන්නේ ඔබට තියෙන්නේ. ඔබ ගාව නිහතමානීකම තියෙනවා. ඔබ ගාව විනය තියෙනවා. ඉතින් විනයයි නිහතමානීකමයි කියන්නේ ප්ලේන් එකේ තටු දෙක වගේ බැලන්ස් එකේ යනවා. ඒ දෙකෙන් එකක් තිබිලා හරියන්නේ නැහැ. නියතමානිකම තිබුණා නැහැ. විනය නැත්නම් විනය තිබුණා නැහැ. නියතමානිකම නැත්නම් මේ දෙකම අවශ්‍යයි ඔබට ජීවිතේ පළවෙනි වටිනාකම් ටික ඔබට ඇති කරගන්න. ඒක නිසා මම අදට මේ සබාධාමයේ මඟ පෙන්වීම බුද්ධිය විමසුමට සත්‍ය සටහනක් ලෙස ඔබට මේ කාරණා ටික අද දවසේ මම ඉදිරිපත් කරනවා. තවත් ඉදිරියේදී මෙවැනි වීඩියෝ එකකින්ම මම ඔබට තවත් ඔබගේ ජීවිතේ වටිනාකම් සහ ඔබ කළ යුතු දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද කියන එක මා විසින් නෙමෙයි මේ මඟ පෙන්වන්නේ සබාධාමයේ තුලින් විශ්ව ශක්තියෙන් විශ්ව බලයෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. විශ්ව බලය විශ්ව ශක්තිය ඔබට එකතු කරගන්න නම් හැමදාම උදේට ඔබ පැය භාගයක් භාවනා කරන බුද්ධිය සබාධාමයට යොමු කරන්න. ඉතින් අද දවස ඔබට ජයෙන් ජයම වේවා. අයබෝන්.